මේ නීතිය පසදෙන ආයතනයේ ඉන්න නිලධාරීනුත් මහා පරිමාණ වංචාවකට අහු වෙලා තියෙනවා කියලා කිව්වොත් ඒක සදහා ගන්න බැරි කාරණාවක් වෙනවා. හැබැයි අපි මේ නිකන් කියනවා විතරක් නෙමෙයි අපි ගාව යම්කිසි ඡායාරූප ටිකක් තියෙනවා. මෙන්න බලන්න ඡායාරූප ටික. මේ උඩ එකේ ජාතික නාලිකාවේ යම්කිසි වැඩසටහනක් තමයි පෙන්වන්නේ. ඊට පස්සේ දෙවෙනියට පෙන්වන්නේ මේ දෙවෙනි ඡායාරූප වල තියෙන්නේ පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් සහභාගී වෙලා කරන සම්මන්ත්‍රණයක්. එතකොට මෙන්න මේකෙත් තියෙනවා විශාල වශයෙන් පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් මේ සම්මන්ත්‍රණයට සහභාගී වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ සම්මන්ත්‍රණය මොකද්ද? මේ සම්මන්ත්‍රණ පවත්වලා පොලිස් නිලධාරීන්ගෙන් කෝටි 1000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට කඩාගෙන තියෙන ආයතනයක් සම්බන්ධයෙන් තමයි අපි අද දවසේදී හෙළිදරව් කරන්නේ. මේක මේ අද ඊයේ වෙච්ච එකක් නෙමෙයි 20යි 23 පෙබරවාරි මාසයේ තමයි මේ වංචාවකට හසුනා කියලා මේක අනාවරණය වෙන්නේ. අනාවරණය වුණත් මේක විශාල ප්‍රමාණයේ පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් ඉන්න නිසාදෝ මම දන්නේ මේ වංචාවට ඒ යොමු වෙච්ච මුදල් ප්‍රමාණය නැවත ලබා ගැනීමේ හැකියාවකුත් නැතුව අතිශයින් මේ තැන්පත්කරුවන් මේ මුදල් ලබා දුන්නේ කණ්ඩායම අතිශයින් අගතියටපත් වෙලා ඉන්න වෙලාවක තමයි මේ හෙළිදරව් අපි සිද්ධ කරන්නේ. ඉතින් සමස්තයක් වශයෙන් මේ රටේ නීති ආරක්ෂා කිරීමට ඉන්න නීතිගරුක නිලධාරීන් මේකට අහුවීම සම්බන්ධයෙන් මගේ කනගාටුව වුන් සඳහා පිරිනමනවා. ඒ වගේම තමයි ඉදිරියේදී මෙවැනි දෙයක් නොවෙන්න පොලිසියටත් කළා නම් ඉතින් කවර කතාවද තව කියලා මේ සම්බන්ධයෙන් දැනුවත් කළා. අඩුතරමේ මේ පොලිසිය හෝ දැනුවත් කිරීමේ අරමුණින් තමයි මේ මාධ්‍ය හමුව අද දවසේ පවත්වන්නේ. මේ වංචාව තමයි ප්‍රෝකියා වංචාව. ප්‍රෝකියා නමින් ආයතනයක් පවත්වාගෙන යනවා මංජුල රණසිංහ කියන පුද්ගලයා. ඔහු ડોක්ටර් කෙනෙක් ડોක්ටරේට් එකක් තියෙන සමාජයේ වැදගත් පුද්ගලයෙක් විදිහට තමයි ඔහු හඳුන්වා ගන්නෙ. එතකොට ඔහුගේ ලිපියක් තියෙනවා මෙන්න මේක මං අතේ තියෙනවා. ඔහු මේ ලිපිය ලියන්නේ 20/25 2.2 ලියන ලිපියක් තමයි මේ තියෙන්නේ. පොලිස් ස්ථානාධිපති පොලිස් ස්ථානයේ හඟුරංකෙත. ඒකට හඟුරංකෙත පොලිසියට තමයි මේ ලියුම ලියන්නේ. මේ විදිහට මොහු ලංකාවේ ඉන්න සියලුම පොලිසිය වලට මේ එකම ලියුම මේ ස්ථානාධිපති මෙහි පොලිසිය කොළඹ පොලිසිය මේ කොම්පඤ්ඤි වීදියේ පොලිසිය එහෙම කියා නම් වෙනස් කර දාලා මේ ලිපි හරහා ඔහු කියන්නේ ඉතාමත්ම ආකර්ශනීය වැටුප් සහිත රැකියා ලබා දීමට හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඔහු කියනවා මේ රැකියා එන්නේ විදේශීය වෙළඳපොලේ. ඊට පස්සේ තවදුරටත් ඔහු කියනවා ශ්‍රී ලංකා ඉකොනොමික් එම්පවර්මන්ට් ඒ වගේම ඉන්ටර්නැෂනල් බිස්නස් එක්සලන්සි ආසියාවේ බ්‍රැන්ඩ්මන් සම්මාන උළෙලේදී තමයි මේ සම්මානය හම්බුනේ කියලා තමයි ඔහු කියන්නේ. එතකොට අයිකොනික් සම්මාන උළෙලේදී තමයි අර මං කලින් කියපු ශ්‍රී ලංකා ඉකොනොමික් එම්පවර්මන්ට් කියන සම්මානය හම්බුනේ කියලා තමයි ඔහු මේ කතාව පටන් ගන්නෙ. කතාව පටන් අරගෙන දිගින් දිගටම තියෙනවා මුදලින් ස්ථාවර ජන සමාජය ඩොලරින් ස්වයංපෝෂිත රටක්. මේ තේමාව යටතේ මොහු කියනවා රැකියා තියෙනවා විශාල ප්‍රමාණයක් මේ රැකියා සඳහා ආකර්ශනීය වැටුපක් ලබා දීමේ හැකියාවක් තියෙනවා. මේ පුහුණුවීම් කටයුත්තක් තියෙනවා මේ රැකියා ලබා ගැනීම සඳහා පුහුණුවීම් 3ක් සහිත කාණ්ඩය සහ පුහුණුවීම් 6ක් සහිත කාණ්ඩය කියලා මෙන්න මේ රැකියා ලබා දීම සඳහා පුහුණුවක් ලබා දෙනවා කියලා තමයි මේ ආකර්ශනීය විදිහට මේ ලිපිය හදලා යවන්නේ. මං හිතන්නේ ලක්ෂයකමාරකට වඩා වැඩි වැටුපක් ලබා දෙන විදිහට තමයි මොහු මේක ඇඩ්වර්ටයිස් කරන්නේ. මොහු මේක ප්‍රචාරය කරන්නේ. මොහු මේ සඳහා කට්ටිය කැඳවන්නේ. ඔන්න කැඳෙව්වට පස්සේ තමයි හොඳම වැඩේ රැකියා අවස්ථා ලක්ෂ 5ක් තියෙනවා කියනවා. මේ ලක්ෂ 5 කෝටාව පිරුණට පස්සේ තමයි රැකියා දෙන්න පුළුවන් කියලා ඔහු කියන්නේ. හැබැයි ඔහු කිසිම අවස්ථාවකවත් කියන්නේ නැහැ අපේ මේ ත්‍රිවිධ හමුදාවේ පොලිස් නිලධාරීන් ඇතුළු කණ්ඩායම දැන් අද දවසේදීත් අගතියටපත් වෙච්ච කිහිප දෙනෙක් මේ මාධ්‍ය හමුවට සහභාගී වෙනවා. අඩුම තරමේ අපි ජොබ් එකක් කරනවා නම් ජොබ් එක කරන රැකියා ස්ථානය කුමක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕනි. මොහු කිසිම අවස්ථාවක රැකියාව ලැබෙන්නේ කොහෙද කියලා කියන්නේ නැහැ. මේක තව කෙනෙක්ට අනාවරණය කළොත් මේක ඉතාමත්ම රහසිගත විදිහට තියාගන්න ඕනි. මේක ලක්ෂ 5 ජොබ් කෝටාව පිරුණාට පස්සේ තමයි මේ වැඩේ කරන්න කියලා ඔහුගේ ටාගට් එක වෙලා තියෙන්නේ ලක්ෂ 5ක්. එතකොට දැන් මේ ලක්ෂ 5න් ඔහු කියනවානේ මේ ට්‍රේනින් එක දෙනවා කියලා. ඒ ට්‍රේනින් එක ලබා දීම සඳහා ට්‍රේනින් 3ක් තියෙනවා කියලා රුපියල් 21000ක මුදලක් ඔහු ලබා ගන්නවා. 21500ක්. 21500ක මුදලක් ලබා ගන්නවා. එතකොට මෙන්න මේක තමයි ඔහුගේ ආදායම. ඔබ හිතන්න ට්‍රේනින් 6 ලබා දීම සඳහා 21500ක් ලබා ගන්නවා.
ට්‍රේනින් 6ට 41000ක් ලබා ගන්නවා. ට්‍රේනින් 3 තියෙන කෙනාගෙන් 21500ක් ලබා ගන්නවා. අපි අවම වශයෙන් අපි හිතුවොතින් 21500 වැඩි කිරීම ලක්ෂ 5 කියලා ඔබට හිතා ගන්න පුළුවන් මේ අගතියටපත් වෙච්ච පාර්ශවයන් කොපමණ ඉන්නවද කියලා. එතකොට මේකේ වැඩි වැඩියෙන් ජොබ් ලබා ගැනීමේ අරමුණින් එකම පුද්ගලයා අවස්ථා 10කදී 15කදී වගේ මේ ජොබ් කෝටා එක ලබා අරගෙන තියෙනවා. ලබා ගන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් එතකොට තනි කෙනෙක්ට වෙච්ච පාඩුව ඉතාමත්ම වැඩි ප්‍රමාණයක් වෙනවා. මේ මුදල ලබාගෙන මේ මිනිස්සයා හිමීට මාරුණා. ඔන්නෝක තමයි කතාව. මේක මෙහි පිරමිඩ ජාවාරමේ මහා පාරාවෝ විදියට හඳුන්වන්න පුළුවන් වෙච්ච මෑත ඉතිහාසයේ වෙච්ච අතිවිශාල වංචාවක්. ඒකට මේකට අහුවෙච්චි කණ්ඩායම එහෙම නැත්නම් මේ ජොබ් ලබා ගැනීමේ අරමුණින් මුදල් ආයෝජනය කළ මේ ට්‍රේනින් එකට සහභාගී වෙච්ච කණ්ඩායම ඉන්නවා මේ වන විට 8000ක් පමණ කණ්ඩායම. ඉතින් අපි ඒ සියලු දෙනාටම කියනවා මේ දැන් සංගමයක් විදිහට ස්ථාපනය වෙලා ඉදිරියට යෑමේ බලාපොරොත්තුවේ මේ කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා මේ වංචාව එලි කරන්න කියලා කිව්වා. ඒ වගේම තමයි ත්‍රිවිධ හමුදාවේ මහත්තුරුන්ට අපි කියනවා මහත්තුරුනි ඔබලා මහා වංචාවකට හසු වෙච්ච බව දැන් හැමෝම දන්නවා. හැබැයි ඔබලා නිහඬව ඉන්න එපා. පොලිසියේ ඉන්නේ නීති ආරක්ෂා කරන නිලධාරීන් ඉන්නේ. දැන් බලන්නකෝ මේ නිලධාරීන් ඇවිල්ලා අපි ගාව තව ඡායාරූප තියෙනවා. මේ නිලධාරීන් ඔක්කොම මේ ට්‍රේනින් එකට සහභාගී වෙලා මේ විදිහේ දැවැන්ත ප්‍රචාරණයක් කළා. මේ රටම අන්දෝපු වංචාවක් තමයි දැන් මේ අහුවෙලා තියෙන්නේ. එතකොට අපි කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා මේ අවස්ථාවේ අධිකරණයට කරුණු වාර්තා කළා තියෙනවා. එහෙමනම් කරුණු වාර්තා කළා මේ සැකකරුගේ දේපල පිළිබඳ තක්සේරුවක් කළා අගතියටපත් වෙච්ච පාර්ශවයට සාධාරණයක් ඉෂ්ට කිරීම තමයි මේ අවස්ථාවේදී කළ යුතු ඉහළම කාරණය වෙන්නේ. ඒ වගේම තමයි ශ්‍රී ලංකා පොලිසියේ හෝ වේවා ත්‍රිවිධ හමුදාවේ හෝ වේවා මේ නිලධාරී මහතුරුන් මේ වංචාවට අහු වෙලා තියෙයි නම් ඔවුන්ටත් තියෙන්නේ එකම සරණයි නැවත වතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න ඕනේ. එතකොට මේ පැමිණිලි දමිපු කට්ටියට යම්කිසි සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ මුදල් නැවත ලබා ගැනීම සඳහා සිවිල් අධිකරණයකදී අධිකරණ කටයුත්තක් ආරම්භ කිරීම සඳහා අපි සියලු දෙනා ඉදිරියේදී සූදානමින් ඉන්නවා. ඉතින් මේ රටේ සියලු දෙනා දැනගන්න ඕනි මෙවැනි ආකාරයට විවිධ වංචාවන් කලින් කලට එනවා. එතකොට දැන් වර්තමානයේ මේ ප්ලාන්ටේෂන් කියලා විශේෂයෙන් අපි මේ අවස්ථාවේ දකින විශේෂ දෙයක් තමයි කසාගල ප්ලාන්ටේෂන් කියලා මහා පරිමාණයෙන් මේ වෙලාවේ වෙළඳ දැන්වීම් දාගෙන යනවා. එතකොට ඒගොල්ලෝ කියන්නේ peer විකුණනවා, ඒගොල්ලන්ගේ වතු තියනවා කියලා. විකුණපු peer ගෙඩියක් හොයලා දෙනවා නම් මම දෙනවා රුපියල් ඉල්ලන ඕනි මුදලක් දෙනවා. මේගොල්ලෝ පිට රටවල් වලට peer විකුණනවා කියලා තමයි මේ ප්ලාන්ටේෂන් කෙරුවාව කරගෙන යන්නේ. එතකොට ඒගොල්ලන්ගේ ඇති වත්තකුත් නැහැ, ඇති වගාවකුත් නැහැ, විකුණපු පළතුරකුත් නැහැ. ඒ වගේ තමයි මේ කලින් වංචාවක් තුනේ. කරුණාකරලා අපි ඉල්ලා සිටිනවා මේකට වගකිය යුතු බලධාරීන්ගේ අවධානය යොමු වෙන්න ඕනේ. දැන් අපි 4 වෙනිදා මහ බැංකුව වටලනවා. මහ බැංකුව වටලන්නේ මොකද්ද හේතුව? මහ බැංකුව වටලන හේතුව තමයි අපි එදාට මිනි පෙට්ටියක් අරන් එනවා. ඒ වගේම අපි එදාට මල් වඩන් අරගෙන එනවා. ඒ වගේම අපි පොල් ලෑස්ති කරලා තියෙනවා. එදාට අපි පොල් ගහනවා. පොල් ගහන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිට. ඇයි පොල් ගහන්නේ? පොල් ගහන්න හේතුව තමයි ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මේ පිරමිඩ ජාවාරම් අනම්මනම් ජාවාරම් වලට මිනිස්සු අහුවෙන විදිහට වැඩ කටයුතු කළා. ඔවුන්ගේ මුදල් ටික මහ බැංකුව බාරයට අරගෙන මිනිස්සුන්ට නිදහස් කරන්න නැතුව රඳවා තියා ගන්නවා. on max dt එකී නොකී මේකී වංචා ටික කියන්නේ කිව්වොත් එහෙනම් මේ මාධ්‍ය හමු තියන්න වෙන්නේ. ඒ තරමට වංචා කළා මහ බැංකුවේ ඉන්න ගොයියලා ටික මේ මුදල් තියාගෙන ඉන්නවා. අපි ගැලින්ම පොල් ගහනවා. අපි අරගෙන එනවා මිනි පෙට්ටිය. ඕනි නම් මිනිහෙකුත් අපි අරන් එනවා. මේකේ මැරිච්ච මිනිස්සු ඕනි තරම් ඉන්නවා. අගතියටපත් වෙච්ච අය ඉන්නවා. අපි එන්නේ 4 වෙනිදාට. නාමල් කරුණාරත්න අමාත්‍යවරයා කියලා තියෙනවා මහා බැංකුව වටලනවා කියලා. එතුමා කියලා තියෙන මේ ප්‍රවෘත්ති වාර්තාව තියෙනවා. ඉතින් අපි කරුණාකරලා එතුමාටත් ආරාධනය කරනවා එන්න මහා බැංකුව වටලන්න. වටලලා අපි මේකට සාධාරණයක් ඉල්ලමු කියලා. කරුණාකරලා ඒ වගේම අපි ඉල්ලා සිටිනවා ඉදිරියේදී ප්‍රෝකයා වංචාවේ 8000ක් පමණ දෙනා සමග අපි එදා අත්අඩංගුවටපත් නොවුනොත් අපි ආපහු වටලන්න එනවා. ආපහු වටලනවා.
ආපහු මහ බැංකුවට ලන්න එනවා. කරුණාකර මේ කට්ටියට සාධාරණයක් ඉෂ්ට කළ දෙන්න. ඒක මහ බැංකුවේ නිලධාරීන්ගේ විමර්ශනය කරන නිලධාරීන්ගේ වගකීමක්. නිවැරදි ආකාරයට මේ විමර්ශනය කිරීම කියන එකත් අපි මේ මොහොතේ කියා සිටිනවා.